මද්‍රව්‍ය කියන එකේ ඉතිහාසය අවුරුදු 6000කටත් වඩා ඉතා ඈත අතීතයකට දිව යන දෙයක්. මිනිස්සුන්ට වෙලා තියෙන්නේ පරිහානිය. විවිධ කෘත්‍රිම මද්‍රව්‍ය වගේම හෙරොයින්, කංසා, ස්වභාවික මද්‍රව්‍ය භාවිතා කිරීම අන්නේ මේ මිනිස් ජීවිතයට හානිකර සාගේ පැවැත්මට උචිත නොවන මද්‍රව්‍ය හැටියට. මද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම අතර වෙනස කොහොමද? මොකද මේක අසහනයට නම් සහනයක් නෙමෙයි. ඒ වගේම මේක තෘප්තියක් ලබා ගන්නත් බැරි දෙයක්. Life first. Your life should be your first priority. මම මෙහෙම කිව්වට ඇතැම් විටක අද වර්තමාන ලෝකයේ අහන්න දකින ඇතැම් දේවල් එක්ක අපේ ජීවිතය කොතරම් ආරක්ෂිතද කියන කාරණය පිළිබඳව ඔබට මට ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා වෙන්නට පුළුවන්. මද්‍රව්‍ය උවදුර. එහෙම නැත්නම් මද්‍රව්‍ය ජාවාරම. මේ කියන කාරණය මං හිතන්නේ තරුණයන් විදිහට ඔබේ මගේ ජීවිතයට ඒ වගේම අපේ ආදරණීයන්ගේ ජීවිතවලට ඔවුන්ගේ ආරක්ෂාවට යම්කිසි ආකාරයක බලපෑමක් එල්ල කරන දෙයක්. ඉතින් කැලණිය විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජය විසින් ආරම්භ කළ තියෙන ලයිෆ් ෆස්ට් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ මෙවන් පසුබිමක් තුළ. මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සහ මද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව දැනුවත් කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ. ඉතින් අද දවසේදී අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා මාලාවක් ක්‍රියාත්මක වෙනවා මේ ව්‍යාපෘතිය පුරාවටම. එහි ප්‍රථම සාකච්ඡාව සමගයි ඔබත් එක්ක මේ අයුරින් එක්හසු වන්නේ. ඒ සඳහා ඉතාමත් වැදගත් සහ සුවිශේෂී පුද්ගලෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ මද්‍රව්‍ය නිවාරණය සහ තරුණ පරපුර පිළිබඳව සහ උන්ටීන් ඇතිවන බලපෑම පිළිබඳව කතා බහ කරන්නට. මම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා වයිඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා. අයබෝන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා අපේ සාකච්ඡාවට. මට මුලින්ම හිතුණා මේ මද්‍රව්‍ය කියන කාරණය පිළිබඳ නිර්වචනයකින් අපේ කතාබහට ප්‍රවිෂ්ඨ වුණොත් හොඳයි කියලා. දැන් මද්‍රව්‍ය කියන කාරණය ගත්තාම දුම් වැටි, මත්පැන් මේ වගේ සරල දේවල් වලින් එහා ගියපු දේවලුත් තියෙනවා. අපි මද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියලා කතා කරමින්ම කතාබහට ප්‍රවිෂ්ඨ වෙමු. ඔව් අත්වැටේම මද්‍රව්‍ය කියන එකේ ඉතිහාසය බැලුවොත් අවුරුදු 6000කටත් වඩා ඉතා ඈත අතීතයකට දිව යන දෙයක්. මිනිස්සු විවිධ කාල පරිච්ඡේදවල මද්‍රව්‍ය වශයෙන් විවිධ දේ පරිහරණය කර තිබෙනවා. මීට වසර ගණනාවකට පෙර ස්විට්සර්ලන්තයේ දී හමු වෙච්ච නියැන්ඩර්තාල් මානවකයාගේ පොසිලවල සමග තිබිලා තියෙනවා මේ පොපි ඇට, පොපි ගහේ ඇට තිබිලා තියෙනවා. ඉතින් ඒ අනුව මිනිස්සු මද්‍රව්‍ය පාවිච්චි කිරීමේ ඉතිහාසය මානව පරිණාමයේ මුල් යුගයන් දක්වාම යනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ මිනිස්සු මද්‍රව්‍ය පරිභෝජනය කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා ලබා ගන්න ඕනේ කියලා. දැන් ඔබ කිව්වා වගේ මේ ඉතිහාසය පුරාමත් විවිධ වකවානුවල මේ ලබා ගැනීම තුලින් සමාජයට වෙලා තියෙන්නේ හානියක්, මිනිස්සුන්ට වෙලා තියෙන්නේ පරිහානියක්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ මෙන්න මේ කාරණේ ගැන. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන දේවල් තියෙනවා මත් වෙන දේවල්. හැබැයි ඊට අමතරව විශේෂයෙන්ම අද වෙනකොට ලෝකේ විවිධ කෘත්‍රිම මද්‍රව්‍ය වගේම හෙරොයින්, කංසා වගේ ස්වභාවික මද්‍රව්‍ය භාවිතා කිරීම ලොකු අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි එවැනි මද්‍රව්‍ය තමයි ඇත්තටම අද ලෝකේ අපි සලකන්නේ මේ මිනිස් ජීවිතයට හානිකර, ඒ වගේම මිනිසාගේ පැවැත්මට උචිත නොවන මද්‍රව්‍ය හැටියට. අනිවාර්යයෙන්. කියන්නේ මද්‍රව්‍ය කියන්නේ මිනිසාගේ පරිණාමයේ ඉඳන්ම එන දෙයක්. නමුත් අද වෙනකොට මද්‍රව්‍ය ජාවාරමක් බවට පත් වෙලා තියෙනවා ලංකාව සහ ලෝකයේ අපි ගත්තාම. මේ මද්‍රව්‍ය ජාවාරම මද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම අතර වෙනස කොහොමද? ඒ කියන්නේ ඒ කාරණය අපි කොහොමද හඳුනාගන්නේ සහ මද්‍රව්‍ය ජාවාරමක් විදිහට වර්ධනය වෙලා තියෙන මොන කියන කරුණු කාරණාත් එක්කද? නෑ ඇත්තටම දැන් ඉස්සර අපි ගත්තොත් එහෙම කවුරු හරි කෙනෙක් කංසා පැලයක් වවලා ඒක යම් ආකාරයකට පරිභෝජනය කරලා යම් ආකාරයකට තමුන්ගේ පාවිච්චියකින් පස්සේ විවිධ ක්‍රියාවල නිරත වෙච්ච දෙයක් තියෙන්නේ. මොකද මේක අසහනයට නම් සහනයක් නෙමෙයි. ඒ වගේම මේක තෘප්තියක් ලබා ගන්නත් බැරි දෙයක්. මේක වින්දනයක් ලබා ගන්නත් බැරි දෙයක්. අවසානයේදී උරුම වෙන්නේ අසනීප තත්වයක් විතරයි. ඒක කියන්නම ඕනේ. මොකද අපි කිව්වොත් එහෙම මද්‍රව්‍ය වලින් වින්දනයක් ලැබෙනවා කියලා ඒක
වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි අනුවත් එහෙම නැත්නම් ඒවට මුණ දීපු මිනිස්සු අනුවත් යම් ආකාරයකට අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඔවුන්ගේ වින්දනය නෙමේ විඳවීමක්. වද විඳීමක් තමයි අන්තිමට ලක් වෙන්නේ. එතකොට ඔබ අහපු ප්‍රශ්නය ජාවාරම කියන්නේ මොකක්ද කියලා. දැන් එහෙම අර තනියම මිනිස්සු ගිහිල්ලා යමක් ස්වභාවික දෙයකින් වවාගෙන ඒක පරිභෝජනයට ගැනීමට අමතරව ඒවා ව්‍යාපාරික වශයෙන් වවලා පැලෑටි වර්ග ඊට පස්සේ ඒවා පැක් කරලා ඒවා පැකට් කරලා විකුණන තත්වයකට ආවා. ඒකට තමයි ජාවාරම කියන්නේ. එතකොට ඒ විතරක් නෙමෙයි වර්තමාන මිලිමීටර යම් දේවල් કૃතිමව නිෂ්පාදනය කරලා ඒවා ප්‍රවාහනය කරලා ඒවා ආනයනය කරලා බෙදා හැරීම ඒකට තමයි මත්ද්‍රව්‍ය ජාවාරම කියලා හඳුන්වන්නේ. දැන් ඔබතුමා සාකච්ඡා විතරමත් හොඳ කොටසකට ගෙනාවා මේ මත්ද්‍රව්‍යයෙන් ලැබෙන්නේ තෘප්තියක් නෙවෙයි, වින්දනයක් නෙවෙයි, විඳවීමක් කියන එක. නමුත් මම ගොඩක් වෙලාවට අහලා තියෙන දෙයක් තමයි තරුණ පිරිස මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එක්ස්කියුස් එකක් විදිහට. එහෙම නැත්නම් ඒකට පිළියම ඒකට හේතුවක් විදිහට හොයන්නේ මේ වින්දනය. එහෙම නැත්නම් තමන් ජීවිතේ විඳින්න ඕනි, රිලැක්ස් වෙන්න වගේ දෙයක්. ඇත්තටම මත්ද්‍රව්‍ය භාවිතයට කෙනෙක් ඇබ්බැහි වෙන්න පුළුවන් හේතු මොනවද? ඒ කියන්නේ ඇබ්බැහි වීම පිටිපස්සේ තියෙන හේතු මොනවද? විශේෂයෙන් තරුණ ප්‍රජාව. ඇත්තටම මේක හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. මේකට තමයි අපි උත්තර දෙන්න ඕනේ. මත්ද්‍රව්‍ය වලට කෙනෙක් ඇබ්බැහි වෙන්න තියෙන ප්‍රධානම හේතුවක් තමයි තමුන් ඇසුරු කරන අය. තමුන් ඇසුරු කරන අය යාළුවෝ වෙන්න පුළුවන්, හිත මිත්‍රයෝ වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට පැයකට දෙකකට හම්බෙච්ච తాවකාලික හිතවතෙක් වෙන්න පුළුවන්. මේක තමයි ප්‍රධානම හේතුව. අපි මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය ගැන මම විතරක් නෙමෙයි විවිධ අධ්‍යාපනික ආයතන විශ්වවිද්‍යාල කරපු සමීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙන්නේ ඒ වගේ කාරණයක්. තව හිතවතෙක්ගේ මාර්ගෙන් එකවරක් යම් කිසි ආකාරයක try කරලා බලන්න, වින්දනයක් ලබලා බලන්න කියන ඉල්ලීම් කරනවා. හැබැයි ඒක ප්‍රතික්ෂේප කරනවා. දිගින් දිගටම මිත්‍රයෙක් කරනකොට එකවරක් අත්දැක බලන්න උත්සාහ කරනවා. අන්තිමට මත්ද්‍රව්‍ය ලෝලියෙක් බවට පත් වෙනවා. ඒක ප්‍රධානම හේතුව. දෙවෙනි කාරණේ තමයි යම් ආකාරයකට මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තියෙන මිත්‍යා මත සහ මිත්‍යා ප්‍රබන්ධ. සමහර අය අතර මිත්‍යා මතයක් යවනවා මේක පාවිච්චි කරාට පස්සේ අපිට පාඩම් කරන්න පුළුවන් කියලා. සමහරව අතර මිත්‍යා මතයක් යවනවා මේකෙන් පස්සේ අපිට නිදා ගන්න පුළුවන්, කණ්ඩ බොන්න පුළුවන්. මේ වගේ ඒවා ඔක්කොම සම්පූර්ණ බොරු. මේවා පාවිච්චි කරපු එක්කෙනෙක්වත් පාඩම් කරලා හොඳ දේවල් අරගෙන නැහැ. ඒ පාවිච්චි කරපු හැම කෙනෙක්ටම අවසානයේදී උරුම වෙලා තියෙන විඳවීම සහ තමුන්ගේ අනාගත බලාපොරොත්තු වලට, තමුන්ගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු වලට යන එක සීමා වීම. දැන් උදාහරණයක් හැටියට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හැටියට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ අපේ රටේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න හැමෝටම බෑ. ලක්ෂ ගාණක් උසස් පෙළ විභාගයට පෙනී හිටනවා. ඒකෙන් ඉතා සීමිත සංඛ්‍යාවකට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඒ සීමිත සංඛ්‍යාව විශ්වවිද්‍යාලයට ඇවිල්ලා බලාපොරොත්තු වෙන්නේ උපාධියක් ලබාගෙන, පශ්චාත් උපාධියක් ලබාගෙන, නැත්නම් ඊටත් ඉහළට යන්න, එහෙම නැත්නම් රැකියාවක් කරන්න, තමුන්ගේ ජීවිතය සාර්ථක කරගන්න, ඒ වගේම තමුන්ට මේ தත්වෙට එන්න මඟ පාදපු තමුන්ගේ අම්මා තාත්තට සලකන්න, නංගි මල්ලිට සලකන්න මේ කාරණා. හැබැයි යම් කිසි කෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොත්, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය පානය කරන්න පටන් ගත්තොත්, ලබා ගන්න පටන් ගත්තොත්, ඒ හැම සිහිනයක්ම, හැම බලාපොරොත්තුවක්ම බොඳ වෙනවා. ඉතින් ඒක අනුව මොනම වෙලාවකවත් නරක යාළුවෝ ආශ්‍රය කරන්න එපා. යාළුවෝ කියන දේවල් පිළිගන්න එපා. ඊළඟ කාරණේ මේ මිත්‍යා ප්‍රබන්ධ වලට, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මවලා තියෙන බොරු ප්‍රතිරූපයන්ට රැවටෙන්න එපා කියන කාරණේ තමයි කියන්නේ. අනිවාර්යෙන් මම හිතන්නේ අපිව නරඹන බහුතරයක් දෙනා තරුණ ප්‍රජාව, විශ්වවිද්‍යාල ප්‍රජාව. ඉතින් ඇතැම් විටක ඔබ ළඟ ඉන්න මිතුරා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබ වෙන්නට පුළුවන් ඇතැම් විටක මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. නමුත් ඒ එක පුද්ගලයා විසින් කරන විනාශය සිදුපටු වෙන්නේ නැහැ. ඒක ඔබට විතරක් නෙවෙයි සමාජයටම යම්කිසි ආකාරයක පිළිලයක් වෙන්නට පුළුවන්. ඉතින් මේ සාකච්ඡාව ඔබ වෙනුවෙන්මයි සහ ඇතැම් විට ඔබ මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබේ යුතුයකමක් තියෙනවා ඔබේ වටේ ඉන්න ඔබගේ ආදරණීයන් ආරක්ෂා කරගන්න. දැන් ඔබතුමා ওই කතාවේ ඉතාමත් වැදගත් දෙයක් කතා කරා මේ
ආශ්‍රය කරන පිරිස සම්බන්ධයෙන්. දැන් එතකොට විශේෂයෙන්ම දැනගන්න ඕනේ දැන් කෙනෙක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙනවා කියන කාරණේ දැන් මත්ද්‍රව්‍ය පාවිච්චිය සහ ඇබ්බැහි කියන්නේ කාරණා දෙකක්. මේ දෙක කොහොමද හඳුනගන්නේ? කෙනෙක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණාට පස්සේ මොන වගේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ සහ සමහර විට ඉන්නවා වෙන්නත් පුළුවන් කෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන නමුත් ඇබ්බැහි වෙලා නැහැ. මේ කාරණා දෙක කොහොමද? දැන් මට නම් ඒක එහෙම විභජනයක් කරන්න අමාරුයි. මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ඇබ්බැහි වෙලා නැහැ කියන්න බෑ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන්නේ ඇබ්බැහි වෙලා තියෙනවා, ඇඩික්ට් වෙලා තියෙනවා. දැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? මේක එක දවසක් දෙකක් උත්සාහ කරාම මේකට ඕනෑම දෙයකට ලොල් වෙනවා. දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම අපිට අපේ ඉස්සෙල්ලම අපේ මුතුන් මිත්තෝ මේ ලෝකේ හොයාගෙන තිබුණේ නැහැනේ මේ සුගර් සීනි හොයාගෙන තිබුණේ නැහැ. ඉතින් සීනි හොයාගෙන තිබිච්ච නැති නිසා ඒ කාලෙක අපේ මුතුන් මිත්තෝ රණවරා මල්, බෙලි මල් ඕවා තම්බගෙන හොඳට බිව්වා. කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැනේ. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ එක එක රටවල එක එක විදියට. නමුත් මේ කර්මාන්තයත් එක්ක සීනි අඳුන්ලා දුන්නාට පස්සේ දැන් අද සීනි නැතුව තේ එකක් බොන්න බෑ. කෙනෙක් බොන්නේ නැහැ. ඉතින් එහෙම කලාතුරකින් තමයි කෙනෙක් ඒ තත්ත්වයටපත් වෙන්නේ. බොහොම අමාරුවෙන් සීනි බීපු අය ඒක නවත්තගෙන කහට එකක් බොන්නේ නැහැ. මොකද ඒක අපි ඇබ්බැහි වෙලා තියෙනවා. සීනි එකක් නැතුව කහට එකක් බොන්න බෑ. ඒ වගේම තමයි මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ ඒක අතාරින්න බැරි පුරුද්දක් බවට පත් වෙනවා. දැන් මේකේ ප්‍රතිඵලය තමයි මොකද්ද? එකක් තමුන්ගේ ශරීර සෞඛ්‍ය පිරිහෙනවා. දෙවෙනි එක තමුන්ගේ එදිනෙදා කටයුතු කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟට තියෙන වැදගත්ම කාරණය තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඒකට මුදලක් යනවා. දැන් අපි ගත්තොත් එහෙම මම ඔය කියපු හෙරොයින් අයිස් වගේ මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා නම් දවසකට රුපියල් 6000ක මුදලක් යනවා. ඒ කියන්නේ මාසෙකට රුපියල් 1,80,000ක්. කොහොමද මේ 1,80,000ක් හොයන්නේ? මේ 1,80,000ක් හොයන්න සාමාන්‍ය අපේ රටේ සාමාන්‍ය රජයේ සේවකයෙකුට 1,80,000ක මුදලක් හම්බුණත් ඒක ගෙදර කෑමට බීමට ඇඳුම් පැළඳුම් වලට ලයිට් බිල් වතුර බිල් වලට ගෙවන්න වෙනවා. එතකොට එහෙම නැත්තම් මත්ද්‍රව්‍ය වලට මේ 1,80,000ක් වියදම් කරන්න සාමාන්‍ය ඉහළම රජයේ සේවකයෙකුට උනත් ගන්න පඩියකින් හැකියාවක් නැහැ. මේ සාමාන්‍ය කෙනෙක් වැටුපක් ලබන්නේ නැති කෙනෙක් විශේෂයෙන්ම විශ්වවිද්‍යාලය යන ළමෙක් මේකට ඇබ්බැහි වුණොත් මොකද වෙන්නේ? රුපියල් 6,000ක් දවසකට හොයන්න ඕනේ. ගෙදරින් ඉල්ලන්නද නැහැ. රස්සාවක් කරන්නද නැහැ. රස්සාවක් කරලා එච්චර ගාණක් හම්බ වෙනවද නැහැ. එහෙනම් අනිවාර්යෙන්ම වෙනත් ක්‍රියාවක යෙදෙන්න ඕනේ. මොකක්ද මේ ක්‍රියාව? එක්ක හොරකමක් කරන්න ඕනේ. එක්ක චේන් එකක් කඩා ගන්න ඕනේ. එක්ක මංකොල්ල කන්න ඕනේ. එක්ක ගෙදරකට බහින්න ඕනේ. එහෙම නැත්නම් කාව හරි රවටන්න ඕනේ. වංචාවක් කරන්න ඕනේ. අන්තර්ජාලය හරහා අපරාධයක් කරන්න ඕනේ. මෙන්න මේක තමයි මේකේ තියෙන මත්ද්‍රව්‍ය පානීය කරන අයට සම්බන්ධව මේකේ තියෙන ලබා ගන්න අය සම්බන්ධව භයානකම. ඊට පස්සේ ඒ අය නිරන්තරයෙන්ම අපරාධකාරයෙකු බවට පත් වෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වෙනම ප්‍රශ්නයක්. එතනත් අපරාධයක් තමයි දඬුවම් ලබන. හැබැයි ඊට අමතරව ගෙවල් බිඳින පුද්ගලෙක්, හොරෙක්, මංකොල්ලකාරයෙක් මේ වගේ තත්යකට පත් වෙනවා. ඊට පස්සේ වෙන්නේ ඒ අතර ඒකත් හොරකම් කරන ගමන් තව සල්ලි හොයන්න විවිධාකාරයේ සූදු වගේ දේවල් වලට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ මුළු ජීවිතයම සදාකාලිකවම අඳුරු වෙනවා. ඊට පස්සේ වෙන්නේ බන්ධනාගාරයක් තුල ජීවිතයේ ඉතුරු කාලය ගත කරන්න තමුන්ව විශ්වවිද්‍යාලයට එවන්න උත්සාහ කරපු අම්මගේ බලාපොරොත්තුව, තමුන්ගේ තාත්තාගේ බලාපොරොත්තුව විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ සමහර වෙලාවට මෙහි එවලා බෝඩිමකට සල්ලි ගෙවලා ජීවත් කරන්න අම්මට සල්ලි නැහැ, තාත්තට සල්ලි නැහැ. සමහර වෙලාවට රත්තරන් බඩු උගස් තියෙනවා, ගෙදර උගස් තියෙනවා, කාට හරි විකුණනවා. අම්මලා තාත්තලා ගමේ කන්නේ බොන්නේ නැතුව පුතාට දුවට සල්ලි වන්නේ. අන්තිමට ඒ බලාපොරොත්තු හැම එකක්ම බිඳ වැටෙනවා. යන මත්ද්‍රව්‍ය කියන්නේ සුළු දෙයක් නෙවෙයි. ඒක පිටිපස්සේ සෑහෙන ලොකු දේවල් තියෙනවා සහ සමාජයේ සිදුවෙන ඇතම් සෑහෙන දේවල් වලට හේතුව හොයාගෙන යද්දී ඒක මත්ද්‍රව්‍ය තමයි. ඒ නිසා ඔබ පාවිච්චි කරන ඇතම් විටක එක දවසක් වෙන්නට පුළුවන්, සුළු තෘප්තියක් වෙනුවෙන් වෙන්නට පුළුවන්. හැබැයි ඒක පිටිපස්සේ ඔබ රැගෙන යන දේවල් බොහොමයක් තියෙනවා සහ ඔබ නිසා සමාජයේ ඇතිවෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. දැන් මේකත් එක්ක මත්ද්‍රව්‍ය කියන්නේ දැන් ඔබතුමා කලින් සඳහන් කරා වගේ සමාජ ප්‍රශ්න ගොඩකට එක මූලයක්. එතකොට ඒ අතරින් සියදි විනාසා ගැනීම නැත්තම් මේ මරණ, තරුණ මරණ කියන එකටත් මම හිතන්නේ ඒක ප්‍රධාන හේතුවක් වෙනවා. වර්තමානයේ
තරුණයන්ගේ සියදිවි නසා ගැනීමේ ප්‍රශ්න සහ මත්ද්‍රව්‍ය අතර තියෙන මේ සහ සම්බන්ධය කොහොමද සහ කොතරම් දුරට සියදිවි නසා ගැනීමේ ප්‍රමාණය ඉහළ යන්න සහ මරණයන් ඉහළ යන්න තරුණ ප්‍රජාවගේ මත්ද්‍රව්‍ය කියන දේ බලපෑම් එල්ල කරනවා. ඔව් දැන් මේකේ එක ෆැක්ටර් එකක් එක අංශයක් තමයි මේ මත්ද්‍රව්‍යත් එක්කම තියෙන අන්තර්ජාල බැඳීම් සහ අන්තර්ජාල sannivedana ක්‍රම. දැන් යම්කිසි අවස්ථාවලදී මේවට ඇබ්බැහි වුණාට පස්සේ ඊට පස්සේ තමුන් දන්නේ කොහොමද ඉන්නේ මොනවද කරන්න කියලා. ඊට පස්සේ සමහර වෙලාවට තමුන් ඇඳුම් ඇඳගෙන ඉන්නත් පුළුවන් ඇඳුම් ඉවත් කරගෙන ඉන්නත් පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම තරුණියක් වගේ කෙනෙක් අපයෝජනයකට භාජනය වෙන්න තියෙන අවස්ථාව වැඩි. මොකද ඇය ප්‍රකෘති මනසකින් නෙමෙයි ඉන්නේ. ඊට පස්සේ එවැනි අවස්ථාවකදී ඒවා වීඩියෝ ගත කරනවා. දැන් ඉස්සර නම් වීඩියෝ එකක් ගත කරාම ඒ වීඩියෝ එක තියෙන්නේ ඒකේ විතරයි. නැත්නම් ඒක රෙකෝඩ් කරලා තව කෙනෙකුට දුන්නොත් තමයි ඒක බලන්න පුළුවන් වෙන්නේ ටීවී එකට දාලා. අද එහෙම නෙමෙයි. තත්පර ගාණක් තුල ඒක ලෝකයටම අන්තර්ජාලය හරහා යනවා. ඉතින් ඒ වගේ දේවල් වුණාට පස්සේ දැන් ඇය මේ වගේ සිදුවීමක් වාර්තා වුණා ලංකාවේ දකුණු ප්‍රදේශයෙන් ඇය පාසල් යන බාලිකාවියක් උසස් පෙළ කරලා ඉවර වුණා විතරයි. ඒ වෙනකොටත් ඇය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටිය ඇගේ පෙම්වතා නිසා. ඉතින් ඊට පස්සේ ඇය ඔහුත් එක්ක ගියා විවිධ ස්ථානවල හිටියා. නමුත් ඇය ප්‍රකෘති තත්වයකින් නෙමෙයි හිටියේ හැම වෙලාවෙකම පෙම්වතත් සමග මත්ද්‍රව්‍ය පානය කරා. නමුත් ඒ ගිය හැම අවස්ථාවකම ඒ ගිය ස්ථානවල පෙම්වතා සමග හිටපු ස්ථානවල මේ හැම එකක්ම ඔහු වීඩියෝ ගත කරලා තිබුණා. අන්තිමට ඇය ඒ ජීවිතයෙන් මිදිලා ඒ පෙම්වතත් අතෑරලා හොඳ ජීවිතයක් ගත කරලා විවාහ වෙන්න තීරණය කරා. තීරණය කරලා පෙම්වතා දිගින් දිගටම කරදර කරනවා. තීරණය කරලා ඒවා කිසිවක් නොසලකා ඇය ඇගේ අලුත් පෙම්වතාටත් අලුතෙන් බඳින්න ඉන්න එක්කෙනාටත් කිව්වා මම මෙහෙම තත්වයක් ගත කරේ. මම දැන් ඒවා අතෑරලා ඔයත් එක්ක කියනවා කැමති වුණා. කැමති වෙලා ඒ විවාහ උත්සවේ ගන්න දවස උදා වුණා. විවාහ උත්සවේ අරගෙන විවාහ උත්සවයට අස්සම් කරන්න මොහොතක් තියේදී පැයක් දෙකක් විතර තියේදී නැකතෙන්නේ නැද්දි අර පරණ පෙම්වතා විසින් ඒ ඇයත් සමග විවිධ ගත කරපු අවස්ථාවන් සියල්ල මේ අලුත් මනමාල මහත්මයාටත් එයාගේ අම්මා තාත්තටත් යාළුවන්ටත් ඥාතීන්ටත් හැම දෙනෙකුටම WhatsApp මාර්ගයෙන් එව්වා. ඒවැ විවිධ වීඩියෝ පට තිබුණා. ඊට පස්සේ මනමාලගේ අම්මා කිව්වා මේ වගේ කෙල්ලෙක් නම් ඔබ බඳින්න එපා කියලා පුතාට. අන්තිමට විවාහයට මිනිත්තු ගාණක් තියෙද්දි ඒ විවාහය අත්සන් කරන්න බැරි වුණා. ඒක එතනින්ම අසාර්ථක වුණා. ඇයට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණා. ඇය සියදිවි නසා ගත්තා. ඊට සති දෙකකට විතර පස්සේ ඒකේ ප්‍රතිඵලයක් ඇතිද. එතකොට මේ ඔක්කොටම හේතුව අර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒ තත්වයටපත් වීම. ඉතින් අවුරුදු 21ක් වගේ වයසකදී ඇයට මේ ලෝකෙන් සමුගන්න සිද්ධ වුණා. ඉතින් එතකොට මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම මත්ද්‍රව්‍ය වල කොටස්කාරයෙක් බවට පත්වීම කියන්නේ එක පැත්තකින් තමුන් මේ වගේ මානසික ව්‍යාධියකට පත් වෙනවා වගේම ඊට පස්සේ ලෝකයේ ඉදිරියේ තමුන් ලැජ්ජාවකට පත් වෙනවා. අවසානයේදී ඒවට මුහුණ දෙන්න බැරුව ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙනවා. සියදිවි නසා ගැනීම, ඒ වගේම සියදිවි නසා ගැනීමට තැත් කිරීම දක්වා විවිධ අකරතැබ්බයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔබ සමහරට ජීවිතයේ ගන්න සුළු තීරණයක් නිසා වෙන්නට පුළුවන්. සමහරට ඔබේ ජීවිතයම අඳුර වෙන්න පුළුවන්. ඒකයි අද දවසේ අපේ ව්‍යාපෘතියේ තේමාව වෙන්නේ life first. ඔබේ ජීවිතය ඔබේ අංක 1 විය යුතුයි. එක පුද්ගලයෙක් නිසා ඔබ ගන්න එක සුළු තීරණයක් නිසා ඔබේ මුළු ජීවිතයම අඳුරට යාමට නොදී ඔබව ආරක්ෂා කර ගැනීම තමයි අපේ අද මේ ව්‍යාපෘතිය ආරම්භ වෙන්නේ. දැන් ඔබතුමා සාකච්ඡා කරා දැන් පාසා සිසුන් අතර මත්ද්‍රව්‍ය ගැබසීම සම්බන්ධයෙන්. පාසා සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙන්න සහ උන්ට ඒ සඳහා මම හිතන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින්ම පාසල් සිසුන් ඉලක්ක කරගන්නවා. මේ පාසල් සිසුන් සහ මත්ද්‍රව්‍ය අතර තියෙන කතා බහ. ගොඩක් වෙලාවට පාසල් සිසුන්ම කියලා කිව්වට පාසලෙන් පිටතට එනවා. ඒ කියන්නේ පාසලේ සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ කරලා එළියට එන මට්ටමට එනකොට තමයි මේක වෙන්නේ. ප්‍රධාන වශයෙන් මේ යාළුවන්ගේ ආශ්‍රය. ඒකට අපි වෙන විවාද තර්ක මොකුත් නැහැ. නරක මිත්‍රයෝ යාළුවෝ ආශ්‍රය කිරීම තමයි මේකට ප්‍රධාන හේතුවක් බවට පත් වෙන්නේ. ඉතින් මේකේ ප්‍රතිඵලයක් හැටියට තමයි දැන් අපි හැම වෙලේම මේ ඩිමාන්ඩ් එක වැඩි වෙන්නේ.
ඉල්ලුම වැඩි වෙන්නේ මේ හේතුව නිසා. දැන් අපි ගත්තොත් ලංකාව වගේ රටක අපිට තාම මේකේ නිශ්චිතවම සංඛ්‍යාලීකරණ නැති වුණත් අපි විශ්වාස කරනවා දවසකට අඩුම ගානේ 10 දෙනෙක්වත් මත්ද්‍රව්‍ය බොන සමාජයට අලුතින් එකතු වෙනවායි කියලා. ඒ කියන්නේ මේ ඩ්‍රග් ඇඩික්ට් කොමියුනිටි එකට එකතු වෙනවායි කියලා 10 දෙනෙක්වත්. එතකොට එහෙම බැලුවොත් එහෙම අවුරුද්දකට 3650ක් එකතු වෙනවා. එතකොට මේ දැන් ඉන්න ප්‍රමාණෙත් එක්ක තවත් එහෙම ඉන්නකොට දැන් ඉන්න ලක්ෂයක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවකට එකතු වෙනකොට ඒක සමාජ ව්‍යාධියක් බවට පත් වෙනවා. මොකද මේ සල්ලි කිසිම ප්‍රයෝජනයකට ගන්නෙ නැහැ, කිසිම බද්දකට අහු වෙන්නේ නැහැ. ඒ වගේම කිසිම මිනිසාගේ පැවැත්මට නැහැ. අන්තිමට වෙන්නේ අසහනකාරී ඒ වගේම සෞඛ්‍ය සම්පන්න බවින් තොර වෙච්ච මිනිස්සු වලින් බිහි වෙන එක. එතකොට ඒ විතරක් නෙමෙයි රජයට වැයබරක් දරන්න වෙනවා. රජය කියන්නේ මේ රටේ බදු ගෙවන ජනතාව. ඉතින් ඒ නිසා තමයි මේක ලොකු සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ මත්ද්‍රව්‍ය පරිභෝජනය කරන අය අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ හොරකම් කරන්න ඕනේ, මංකොල්ල කන්න ඕනේ. ඒ තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ තුලින් සමාජයේ අපරාධ පිළිබඳ ප්‍රවණතාවයක් තියෙනවා. අද ලංකාවේ අපරාධ 100ක් වුණොත් මේ 100න් අපරාධ 90කටම හේතුව මත්ද්‍රව්‍ය. කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන, වෙඩි තැබීම් මේවට හේතුව මත්ද්‍රව්‍ය. ඉතින් ඒක නිසා නිරන්තරයෙන්ම අපේ සමාජය තුල කතිකාවතක් ඇති වෙන්න ඕනේ. අපේ පාසලෙන් එළියට යන ළමයි, සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කරලා එළියට යන ළමයි කිසිම කෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චියට යොමු වෙන්නේ නැහැ කියලා. එහෙම වුණොත් තව අවුරුදු 5ක් යනකොට අපිට මේ ඩිමාන්ඩ් එක අඩු කරන්න පුළුවන්. ඩිමාන්ඩ් එක අඩු වෙනකොට ඉබේම වෙලෙන්දට තියෙන වෙලෙන්ද ඔපචුනිටි එක අඩු වෙනවා. එතකොට ඉබේම සප්ලයි එක අඩු වෙනවා. ලෝකේ එහෙම මත්ද්‍රව්‍ය නැති කරපු රටවල් තියෙනවා. ඉතින් ඩිමාන්ඩ් එක තමයි අඩු කරන්න ඕනේ. පොලිසියට පුළුවන් අත්අඩංගුවට ගන්න සප්ලයි එක අඩු කරන එක. හැබැයි ඩිමාන්ඩ් එක අඩු කරන එක හැම කෙනෙක්ගේම යුතුයකමක්. දෙමව්පිය පොඩ්ඩක් බලන් ඉන්න ඕනේ තමුන්ගේ දරුවෝ දිහා. යාළුවෝ බලන් ඉන්න ඕනේ තමුන්ගේ යාළුවෝ දිහා. ආගමික නායකයෝ අපේ ගරු ස්වාමීන් වහන්සේලා, කතෝලික පියතුමල්ලා, මුස්ලිම් මවුලවිතුමල්ලා, හින්දු කුරුක්කල්තුමල්ලා ඒ හැම කෙනෙකුටමත් සමාජමය වගකීමක් තියෙනවා. තව කෙනෙක් මේ ප්‍රජාවට එකතු වීම වළක්වන්න. අනිවාර්යෙන් ඒ නිසා මත්ද්‍රව්‍ය ඌදුරෙන් රට බේරා ගන්න ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමේ යුතුයකම වගකීම තියෙන්නේ තවදුරටත් රජයටවත් පොලිසියටවත් එහෙම නැත්නම් ආගමික නායකයන්ටවත් නෙවෙයි. ඒ යුතුයකම වගකීම තියෙන්නේ ඔබට සහ මට. ඔබතුමා අවසානයේ නීතිමය පැතිකඩ ස්පර්ශ කරපු නිසා මට හිතුණා අහන්න ලංකාවේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තියෙන නීතිමය වාතාවරණය කොයි වගේද? ඔය ඇත්තටම මේ මත්ද්‍රව්‍ය පිළිබඳ නීතියක් ඉස්සෙල්ලම අපේ රටේ ස්ථාපිත කරේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයෝ 1929. 1929 මත්ද්‍රව්‍ය වස මත්ද්‍රව්‍ය විෂ සහ අබින් පිළිබඳ ආඥාපන තමයි ඉස්සෙල්ලම 1929 හැදුවේ. දැන් මේ පනත ගෙනල්ලා මේ වෙනකොට අවුරුදු 97ක් වෙනවා. මේ අවුරුදු 97ක් වෙනකොට මේ පනත විවිධ අවස්ථාවල සංශෝධනයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම 1984 දී ප්‍රධාන සංශෝධනයකට ලක් වුණා. ලංකාවේ අපරාධ නීතියේ මූලාශ්‍රය තමයි දණ්ඩ නීති සංග්‍රහය. දණ්ඩ නීති සංග්‍රහය අරුණුකොට මරණීය දඬුවම් කරන්න පුළුවන් එකම වරද තමයි මේ පනතේ සඳහන් වෙලා තියෙන වරද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම. ඔබ කිව්ව ආකාරයට අපේ රටේ කවුරු හරි මැරුවොත් මරණීය දඬුවමින් දඬුවම් කරන්න පුළුවන්. රජයට විරුද්ධව කුමන්ත්‍රණ කළොත් මරණීය දඬුවමින් දඬුවම් කරන්න පුළුවන්. කාට හරි සියපණ හානි කර ගැනීමට අනුබල දුන්නොත් මරණීය දඬුවමින් දඬුවම් කරන්න පුළුවන්. රජයකට විරුද්ධව කැරලි ගැසුවොත් මරණීය දඬුවමින් දඬුවම් කරන්න පුළුවන්. බොරු සාක්ෂි දුන්නොත් මරණ දඬුවමින් දඬුවම් කරන්න පුළුවන් වරදකට මරණ දඬුවමට දෙන්න පුළුවන්. මිනී මැරුමට අනුබල දුන්නොත් මරණ දඬුවම දෙන්න පුළුවන්. ඒ අරුණු කොට ලංකාවේ දන්නේ සංග්‍රහයෙන් පිට නීතියක මරණ දඬුවම දෙන්න පුළුවන් එකම නීතිය තමයි මේ නීතිය. මීට අමතරව තියෙනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත. ඒක తాවකාලික පනතක්. නමුත් මේ පනත තමයි ඊටාම වැදගත් පනත. ඇයි එහෙම මරණ දඬුවම දක්වා මේ දඬුවම් පුළුල් කරලා තියෙන්නේ? හෙරොයින් වගේ දෙයක් ශුද්ධ බර ග්‍රෑම් 5ක්. ග්‍රෑම් 5ක් කියන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්. ළඟ තියාගත්තොත් ජාවාරම් කළොත් මරණ දඬුවමෙන් දඬුවම් කරන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම සමහර වෙලාවට අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ හෙරොයින්, අයිස්, ඒ වගේම ගංජා
මේ වගේ දේවල් කෘත්‍රිම මත්ද්‍රව්‍ය මෙතැම්පිටමින් වගේ දේවල් ළඟ තියාගෙන කලාතුරකින් අහුවෙච්ච අවස්ථා තියෙනවා. මේක ඉතින් 100ට එකක් දෙකක් තමයි. හැමෝම නෙමෙයි. හැබැයි ඒ අහුවෙච්ච අවස්ථාවලදී ඊට පස්සේ ඒගොල්ලෝ උසාවියකට දැම්මාම උසාවියේ වරද පිළි අරගෙන රුපියල් 10000ක් 15000ක් දඩයක් ගහලා ඉවර වෙනවා. ඒක ඉවර වෙනවා. හැබැයි ඒක නෙමෙයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ එයා මොන තරම් හොඳට උපාධිය පාස් වුණත් මොන තරම් දේවල් කරත් රස්සාවකට යනකොට ඊළඟට එයාට අවශ්‍ය වෙනවා පොලිස් සහතිකය. නැත්නම් එයා මෙහෙදී ක්ලාස් එකක් එක්ක ප්‍රථම පන්තියේ දෙවන පන්තියේ සාමාර්ථයක් එක්ක උපාධිය සමත් වෙලා ශිෂ්‍යත්වයක් ලැබලා ඇමරිකාවට ඕස්ට්‍රේලියාවට එංගලන්තයට නැත්නම් වෙන රටකට යන වෙලාවට ඒ රටේ තානාපති කාර්යාලයෙන් ඉල්ලනවා වීසා දෙන්න සහතිකයක් පොලිස් සහතිකයක්. ඒ වෙලාවට අපිට කියන්න වෙනවා එයාගේ ඇඟිලි සලකුණු තියෙනවා සිස්ටම් එකේ, එයාගේ නම ගම වාසකම තියෙනවා, හැඳුනුම්පත් අංකය තියෙනවා. අපිට කියන්න වෙනවා මේ කියන පුද්ගලයා මේ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලේ අහවල් දවසේ අහුවෙලා තියෙනවා රුපියල් 15000ක් දඩ ගහලා තියෙනවා කියලා. ඒක දීපු හැටිය. ඔහුට මේ විශ්වවිද්‍යාලයේ හොඳම උපාධිය ගත්ත වැඩිම ලකුණු ගත්ත ශිෂ්‍යයා වුණාට පිට රටකට යන්න හම්බෙන්නේ නැහැ. ඒ රටෙන් වීසා ග්‍රාන්ට් කරන්නේ නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවක් මම දකුණු පළාතේ ඉන්නදී තිබුණා. ඒ ප්‍රදේශ විශ්වවිද්‍යාලයකට ගිය ළමෙක් ඉහළින්ම සමත් වුණා මැනේජ්මන්ට් ෆැකල්ටියේ. එයාට ඉහළම උපාධියක් හම්බුණා. එයාට ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ සරසවියක ශිෂ්‍යත්වයක් හම්බුණා. සම්පූර්ණ ඒ අවුරුදු 3ක කාලයටම ඉඳුන් හිටුන් කෑම බීම සහ අතට සල්ලිත් එක්ක ශිෂ්‍යත්වය හම්බුනේ. නමුත් ඔහු අවුරුදු 17 වයසේදී මාමට ගංජා පැකට් එකක් ගේන්නකොට අහුවෙලා දඩයක් ගහලා තිබුණා රුපියල් 1500ක. ඒ නිසා අපිට ඒක සඳහන් කරන්න ඕන යන්න බැරි වුණා. ඒතර සමහරු මේ වගේ අවස්ථාවලදී පොලිසිය ගැන බොහොම ද්වේෂයෙන් බලනවා. ඇයි මේ ළමයාට මේක නැතුව සහතිකයක් දෙන්න බැයිද? මේ එහෙම අපිට දෙන්න බෑ. ඒකට හේතුව අපි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී අපි බොරු කරනවා කියලා රාජ්‍ය තාන්ත්‍රික තානාපති කාර්යාල රජයන් දැනගත්තොත් ඒක අපේ රජයට හොඳ නෑ. ඒ වගේම අපේ රටේ ප්‍රතිරූපයට හොඳ නෑ. ඒ නිසා අපි ඇත්ත කතාව කියන්න ඕනේ. මෙයාට නඩුවක් තිබුණයි කියන එක. හැබැයි එතකොට එයාට හැමදේම අහිමි වෙනවා. ඉතින් ඒක නිසා මේ මද්ද්‍රව්‍ය වගේ වරදකට සැකපිට හරි අත්අඩංගුවට ගත්තොත් නැත්නම් වරදකාරයා වුණොත් ඒ සැකකරුවෙක් හැටියට පත් වෙලා හිටියත් වරදකාරයෙක් නොවි ඒක අපි සඳහන් කරන්න ඕනේ. එතකොට තමුන්ගේ ජීවිතේ ඉදිරි අනාගතය බලාපොරොත්තු මේ හැම එකක්ම බිඳ වැටෙන්න මේ චූටි සිද්ධිය ඉවහල් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැම දෙමව්පියෙක්ම හැම දරුවෙක්ම හැම දෙමව්පියෙක්ම හැම යාළුවෙක්ම හැම ආගමික නායකයෙක්ම හැම අසල්වැසියෙක්ම මතක තියාගන්න ඕනේ අපේ ගෙදර අපේ සමාජයේ අපේ වටපිටාවේ අපේ ගමේ මද්ද්‍රව්‍ය වලට කාටවත් ඇබ්බැහි වෙන්න දෙන්නේ නැහැ. මද්ද්‍රව්‍ය ගන්න දෙන්නේ අපි ඒවැන් ඒ අය මුදවා ගන්නවා කියන හැඟීමෙන් හැම වෙලෙම කටයුතු කරන්න ඕනේ. එහෙම කරොත් තමයි අපිට මේ මද්ද්‍රව්‍ය උවදුර දුරු කරන්න හැකියාවක් ලැබෙන්නේ. අනිවාර්යෙන්. දැන් ඔබතුමා සඳහන් කරා වගේ විවිධාකාරයේ සිද්ධි වාර්තා වෙනවා මේ මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන්. එතකොට මම ඇතැම් වෙලාවට දැකලා තියෙන දා තමයි විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව ගත්තාම ගොඩක් දෙනෙක් තමන්ගේ දෙමාපියන්ගේ මුදලින් නිදහස් අධ්‍යාපනය ලැබෙන පිරිසක් ඉන්නේ. එතකොට ඇතැම් වෙලාවට තමන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මද්ද්‍රව්‍ය ජාවාරමේ හවුල්කාරයන් විදිහට රැඳී සිටිමින් තමන්ගේ යාළුවන්ට එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ ඉන්න යම්කිසි පිරිසකට මද්ද්‍රව්‍ය සපයනවා වෙන්නට පුළුවන්. අතරමැදි කරුවෙක් විදිහට. මේ වගේ සිද්ධියක් මම හිතන්නේ අනිවාර්යෙන් ඔබතුමාට ඒ වගේ සිද්ධීන් වාර්තා වෙනවා ඇති. මේ වගේ සිද්ධියකදී කොහොමද නීතිමය පැතිකඩ සහ ඒ වගේ සිදුවීම් සිද්ධ වෙන්නේ? නෑ මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නම ඕනේ නෑ, ජාවාරම් කරන්නම ඕනේ නෑ. අපේ නීතිය හැටියට අපේ නීතිය නෙමෙයි ලෝකෙ කොහෙත් නීතිය. යම් වරදකට අනුබල දුන්නත් ඒ දඩුවම තමයි හම්බෙන්නේ. දැන් කවුරු හරි කෙනෙක් එයා මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි එයා අරයට සල්ලි දෙනවා, බෙදා හරින්න උදව් කරනවා. ඒකට කියන්නේ අනුබල දීම කියලා. aiding and abetting කියලා. ඒතර මේ වරද කරත් දඩුවම එකයි. මද්ද්‍රව්‍ය ග්‍රෑම් සුද්ධ බර ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම මරණීය දඬුවමින් දඬුවම් කළ හැකි වරදක් වගේම එවැනි ග්‍රෑම් 5ක ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට අනුබල දීම උදව් කිරීම ආධාර සැපීමත් මරණීය දඬුවමින් දඬුවම් කරන්න පුළුවන් වරදක්. ඉතින් ඒ නිසා වරද විතරක් නෙමෙයි වරදට අනුබල දීම උදව් කිරීමත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඒ පුද්ගලයාගේ ජීවිතයට ඒ වගේම අනාගතයට ප්‍රශ්නයක් වෙනවා.
අනිවාර්යෙන් මද්ද්‍රව්‍ය පිටිපස්ස තියෙන්නේ සෝචනීය සහ දුක්ඛිත කතා පමණයි. දැන් අවසානයෙන් මට ඔබතුමාගෙන් අහන්න හිතුණා දැන් මේක නරඹන කෙනෙක් ඉන්නවා වෙන්නට පුළුවන් මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා එහෙම නැත්නම් Tamanගේ මිතුරෙක් ඉන්නවා වෙන්නට පුළුවන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන සහ ඒ වෙනුවෙන් ඇබ්බැහි වෙලා ඉන්න. එහෙම කෙනෙක්ට අපිට මිතුරෙක් විදිහට එහෙම නැත්නම් ඔහුගේ ආදරණීයෙක් විදිහට කරන්න පුළුවන් දේ මොකක්ද? අවසාන පණිවිඩය. කරන්න පුළුවන් කාරණා තුනක් තියෙනවා. අපිට දෙන්න පුළුවන් පළවෙනි උපදෙස තමයි යාළුවෙක් විදිහට මචං හරි මල්ලි හරි අක්කේ හරි නංගි හරි නැන්දේ හරි මාමේ හරි ඕන එකක් කියලා. ගන්න එපා. කොහොම හරි අදිෂ්ඨාන කරගෙන ඉමු. ඔය අයියේ විතරනේ ගත්තේ. ගන්න එපා. අපි යම් පොඩ්ඩක් බීච් එක පැත්තට ගිහිල්ලා අපි ෆිල්ම් එකක් බලමු. අපි කමු කියලා එහෙම නවත්තන්න පුළුවන්. එහෙම නවත්තන්න බැරි නම් එයාට කියන්න ඕනේ අපි වොලන්ටරි රිහැබිලිටේෂන් ස්වේච්ඡාවෙන් අපි පුනරුත්ථාපනය වෙන්න යොමු වෙමු. කොහොම ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වෙන්නේ? විවිධ ස්වේච්ඡා ආයතන තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන තියෙනවා. මට මද්ද්‍රව්‍යයේ ඇබ්බැහි වීම නවත්ත ගන්න මට ඇතුළත් වෙන්න කිව්වා. මේගොල්ලෝ ඇතුළත් කරගෙන ප්‍රතිකාර ලබා දෙනවා මාස 2 3 එක එක කාලවල තියෙනවා මාස 6 දක්වා වුණත් තියෙනවා අවුරුදු දක්වා වුණත් තියෙනවා ඒ ප්‍රතිකාර ලබා දුන්නා මේගොල්ලෝ ආයෙ එකට පෙළඹෙන්නේ නැහැ. ඒකට පළවෙනි එක තමයි යාට කියලා නවත්ත ගන්න උත්සාහ කරනවා. දෙවෙනි එක තමයි එයාව අර වගේ ප්‍රතිකාර ස්වේච්ඡා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙනහිල්ලා බාර දෙනවා යොමු කරනවා එයාගේ කැමැත්තෙන්. ඊළඟ කාරණේ තමයි මේ දෙක තුනම බැරි නම් ඒ දෙකම බැයි නම් එයාව කියනවා හරි අපි පොලිසිය මාර්ගයෙන් යමු කියලා ළඟම තියෙන පොලිසියකට එක්කන් ගිහිල්ලා පොලිසිය ස්ථානාධිපතිතුමාට බාර දෙනවා. එතකොට පොලිසියේ OIC එයාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් ගාවට ඉදිරිපත් කරලා එයා ඇබ්බැහි වෙලා තියෙනවා නම් ඒ සහතිකය අරගෙන අධිකරණ ඉදිරිපත් කරලා එයාව පුනරුත්ථාපනයට යොමු කරනවා. එතකොට හොඳම දේ තමයි පුළුවන් තරම් අර දෙක තුනට එන්නේ ඉස්සෙල්ලා පළවෙනි එකෙන්ම මේක අපිට යාට කියලා නවත්ත ගන්න පුළුවන් නම් ඒක ඉතා හොඳ දෙයක්. ඒක ඉතින් සමීප යාළුවෙක් වෙන්න ඕනේ, සමීප මිත්‍රයෙක් වෙන්න ඕනේ, ආදරණීය කෙනෙක් වෙන්න ඕනේ. එහෙම වුණොත් පුළුවන් වෙයි ගොඩක් වෙලාවට යව නම්ම ගන්න. අනිවාර්යෙන්. මම හිතන්නේ අවසාන වශයෙන් වටිනා උපදේශක්. ඉතින් මද්ද්‍රව්‍ය කියන්නේ එක්තරා විදිහක සමාජ ප්‍රශ්නයක් සහ තවත් සමාජ ප්‍රශ්නයකට එක මූල බීජයක්. ඉතින් ඒක වළක්වා ගැනීම සහ ඒකට හිත තැබීමේ වගකීම ඔබේ මගේ අපි හැමෝගෙම වගකීමක්. ඇතැම් විටක ඔබ ඒකට ගොදුරු නොවී ඉන්නට පුළුවන්. නමුත් ඔබගේ අසල්වාසීන්, ඔබගේ ආදරණියන්, ඔබගේ මිතුරන් ආරක්ෂා කර ගැනීම, ඔවුන් එයින් මුදවා ගැනීමත් ඔබගේ දෑතේ තියෙන එක්තරා විදිහක වගකීමක්. අද දවසේ අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණාට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද අපිත් එක්ක එකතු වුණේ වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා. ඉතින් බෙහෙවින්ම ස්තුතියි. තාමත් වටිනා සාකච්ඡාවක්. මම හිතන්නේ තරුණ ප්‍රජාවට මද්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු කතාවක් තමයි අද දවසේදී අපි කළේ. ඉතින් නැවතත් සිහිපත් කරනවා මේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජය මගින් කරන ලයිෆ් ෆස්ට් ව්‍යාපෘතියේ එක්තරා අදීරයක්. ඉතින් තවත් මෙවැනි සාකච්ඡාවක් තුළින් අපි හමු වෙන්නට සූදානම්. මතක තියාගන්න ඔබේ ජීවිතය ඔබගේ ප්‍රථම රාජකාරිය විය යුතුයි. ස්තුතියි.